දෙස් 25 බයොලොජි MCQ පේපරේ ඩිස්කෂන් එකක් යන්නේ. බලන්න මේ පාර මේ ළමයි කොට දෙනෙක් ඔය අමාරු කියපු MCQ ටික. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ උපසෛලීය සංඝටක ගැන න්‍යෂ්ටි ගැනයි අහන්නේ. සෛලයක න්‍යෂ්ටි පිළිබඳ පහසුඳම් ප්‍රකාශ අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා යන්නේ. ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. බලන්න න්‍යෂ්ටි ආවරණයේ පිටත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් න්‍යෂ්ටි තලාව තැනී ඇත. මෙතන පිටත ආස්තරණය නෙමෙයි න්‍යෂ්ටි තලාව හැදලා තියෙන්නේ න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින්. දෙවෙනි ප්‍රකාශය ගත්තම න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත සහ පිටත පටල වෙන් වී ඇත්තේ මයික්‍රෝමීටර් 20ත් 40ත් අතර අවකාශයකින් නෙමෙයි. මේ ඒකකයේ වැරදින්නේ. මෙයාගේ එන්න ඕනි නැනෝමීටර් 20ත් 40ත් අතර අවකාශයයි. ද්‍රව්‍ය ඇතුළවීම සහ පිටවීම යාමනය කිරීම සඳහා සිදුරු සංකීර්ණයක් න්‍යෂ්ටි ආවරණයේ ඇත. මේ ප්‍රකාශය නිවැරදි. පිළිතුරු විදිහට ගන්න වෙන්නේ අංක 3. ද්‍රව්‍ය ඇතුළවීම සහ පිටවීම යාමනය කරන සිදුරු සංකීර්ණයක් න්‍යෂ්ටි ආවරණයේ පවතී. පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් අංක 3. අංක 4 න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි තලාව තුල ගිලී ඇත. න්‍යෂ්ටිකාව ගිල්ලා තියෙන න්‍යෂ්ටි තලාව තුල නෙමෙයි න්‍යෂ්ටිකාව ගිල්ලා තියෙන්නේ න්‍යෂ්ටි පූරකයේ තුල. විභාජනයේ නොවන සෛල තුල ක්‍රොමැටින්. ඒක හරිය. විභාජනයේ නොවන සෛල තුල ක්‍රොමැටින් තමයි තියෙන්නේ. හැබැයි තදින් දඟර ගැසුණු ගුණයක් විදිහට ලිහිල්ලයි තියෙන්නේ. මේ නිසා වැරදි. පිළිතුර අංක 3 පළවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි එක බලන්න. පාසඳන් කුමන ශේෂ්ත්‍රවල පර්යේෂණ සහ නිරීක්ෂණ ප්‍රථම ජීවී සෛල බිහිවීම සඳහා සාක්ෂි සපයා තිබේද? තුන්වෙනි පාඩමෙන් ජෛව විද්‍යාවෙන් අහලා තියෙන්නේ. මේක නම් කෙලිම පිළිතුරට යන්න පුළුවන්. ජීව විද්‍යාව කියන ශේෂ්ත්‍රය අදාළ වෙන්නේ නැහැ. හේතුව මේ ප්‍රථම ජීවී සෛල බිහිවීම සඳහා ඊට පෙර ජීවියක් තිබිලා නැහැ නේ. ඒකට ජීව විද්‍යාව වගේ සාක්ෂි සපයන්න බෑ. ඒ සඳහා හේතුපාදක වෙන රසායන විද්‍යාව. මූලද්‍රව්‍ය පිළිබඳ අර්ථකථනයක් කරන්න. භෞතික විද්‍යාව අර්ධායු කාල නිර්ණය කරන්න. මේ සඳහා හේතු වෙනවා රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව සහ භෞතික විද්‍යාව. පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් BCD. BCD ගන්න පුළුවන් පිළිතුරට. උත්තරය අංක 4. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව නිවැරදි ප්‍රකාශය යහන්නේ. පළවෙනි පාඩම. පළවෙනි ප්‍රකාශය විකසනය යනු ජීවිකගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීමය. එතන පොඩි අඩුවක් තියෙනවා. මේ ප්‍රකාශයේ පොඩි අඩුවක් තියෙනවා. අප්‍රතිවර්තී සිදුවන මොන වෙනස් වීමද? අප්‍රතිවර්තය. අප්‍රතිවර්තය වෙනස්. ඒ නිසා වැරදි. පරිණාමණය යනු ප්‍රවේණික විකරණ වලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම. ජීවියෙකු තම ජීවිත කාලය තුළ නෙමෙයි පරම්පරා ගණනාවක් නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන වෙනස් වීම තමයි පරිණාමණය කියලා සැලකන්නේ. පරිවෘත්තිය යනු ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැය වෙන සියලු රසායනික ක්‍රියාවන්ගේ සමස්තය නෙමෙයි. පරිවෘත්තිය කියලා හඳුන්වන්නේ ජීවියෙකු තුළ සිදුවන සියලු රසායනික ක්‍රියාවන්ගේ සමස්තය. උද්දීප්තතාව සහ සමායෝජනය යන දෙකම ජීවීන්ගේ චලන සඳහා අවශ්‍ය වේ. පිළිතුර විදිහට බාර ගන්න පුළුවන්. හතරවෙනි පිළිතුර. උද්දීප්තතාව සහ සමායෝජනය ජීවීන්ගේ චලන සඳහා අවශ්‍ය වෙනවා. පිළිතුර අංක 4. වර්ධනය යනු ජීවිකුගේ වීලි ස්කන්ධය වැඩි වීම. වර්ධනය යනු ජීවිකයේ වීලි ස්කන්ධය වැඩි වීම මෙතන අඩුවක් තියෙනවා. ඒ තමයි අප්‍රතිවර්ත්‍ය. වර්ධනය කියලා කියන්නේ ජීවිකුගේ වීලි ස්කන්ධය සිදුවන අප්‍රතිවර්ත්‍ය වැඩි වීම. ඒ නිසා වැරදි. පිළිතුර අංක 7. බලන්න හතරවෙනි ප්‍රශ්නය RNA පිළිබඳව අහලා තියෙනවා. කාබනික සංයෝග RNA පිළිබඳව අහලා තියෙනවා. RNA සහ ඒවායේ ලක්ෂණ පිළිබඳව පහත ප්‍රකාශ සංකලන අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි ප්‍රකාශය mRNA. පළාත් පේපර් කරා නම් මතක ඇති මේ වගේ ප්‍රශ්නයක් තිබ්බා මේ ස්ට්‍රක්චර්ඩ් වල. න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ප්‍රවේණි තොරතුරු පරිවහනය කරයි. හරි. ක්‍රියාව හරි.
රේඛීය අණුවකේ නිවැරදි. mRNA කියන්නේ රේඛීය අණුවක් තමයි. හරි. tRNA ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරයි. tRNA වල කාර්යය හරි. tRNA වල කාර්යය හරි. හැබැයි tRNA කියන්නේ සංකීර්ණ අක්‍රමවත් අණුවක් නෙමෙයි. ඒ නිසා මෙයාගේ ව්‍යුහය වැරදි. RNA පොලිපෙප්ටයිඩ් දාම සෑදීම සඳහා ස්ථාන සපයයි. හරි. කාර්යය හරි. පොඩු තුනක් සහිත අණුවකි. එයාගේ ව්‍යුහය වැරදි. මෙන්න මේ ව්‍යුහය මෙයා පොඩු තුනක් සහිත අණුවක් කියලා කියන්නේ tRNA සංකීර්ණ අක්‍රමවත් අණුවක් කියලා කියන්නේ rRNA. ඒ නිසා B සහ C වැරදි. පිළිතුර විදිහට ගන්න වෙන්නේ A පමණයි. ඒ පමණක් තියෙන පිළිතුර වෙන්නේ අංක 1. පිළිතුර අංක 1. පස්වෙනි ප්‍රශ්නෙට යන්න. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. ප්ලාස්ම පටල ප්‍රෝටීන පිළිබඳ නිවැරදි කෘත්‍යය යහන්නේ. ප්ලාස්ම පටල ප්‍රෝටීන පිළිබඳ නිවැරදි කෘත්‍යය අහනවා. ආසන්න පිහිටි සෛල වලට එකිනෙක සමග සංවේදනය සිදු කිරීම සඳහා ඉඩ සැලසීම නිවැරදි. ආසන්නව පිහිටි සෛල වලට එකිනෙක සමග සංවේදනය කරන්න ඉඩ සැලසනවා ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන. නිවැරදි. ඒවා නිවැරදි විදිහට ගන්න පුළුවන්. විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ක්‍රියා කිරීම සඳහා ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි. සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ. සෛල සැකිල්ලත් සමග සම්බන්ධ වෙලා සෛලයේ හැඩය පවත්වා ගන්න උපකාරී වෙනවා. ප්ලාස්ම පටලයේ තරලමය ස්වභාවය පවත්වා ගැනීම. තරලමය ස්වභාවය පවත්වා ගන්න හේතුවක් වෙන්නේ නැහැ. තරලමය ස්වභාවය පවත්වා ගන්න හේතුවක් වෙන්නේ ෆොස්ෆොලිපිඩ් අණු. C වැරදි. A B C නිවැරදි. පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. අංක 5. පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5. හයවෙනි ප්‍රශ්නේ බලන්න. අනුනනය පිළිබඳ සිදුවීම් සංකලන අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා යන්නේ. මෙතන වඩාත් අවධානය දෙන්න ඕනි කරුණ අනුනනය. අනුනනය ගැනයි යන්නේ. ප්‍රාක් කලාව. යුගලනීය සමජාත වර්ණ දේහ DNA කොටස් කැඩියයි. ඔය කියන්නේ අවතරණයක් ගැන. අවතරණය සිද්ධ වෙන්නේ අනුනනය නෙමෙයි ඌනනේ. ඒ නිසා ඒ වැරදි. යෝග කලාව එක් එක් සමජාත වර්ණ දේහ යුගලේ වර්ණ දේහ ප්‍රතිවෘත ද්‍රව්‍ය වලට මුහුණලා පිහිටයි. වර්ණ දේහ ප්‍රතිවෘත ද්‍රව්‍ය වලට මුහුණලා පවතිනවා නම් ඒ ඌනනේ. ඒ නිසා මෙයා වාර ගන්නත් බෑ. C වියෝග කලාව සහෝදර වර්ණ දේහාංශ වෙන්නේ සෛලේ ප්‍රතිවෘත ද්‍රව්‍ය දෙසට ඇදී යයි. වර්ණ දේහාංශ වෙන්නලා ඇදී යන්නේ අනුනනේ. C නිවැරදි. පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 3. C පමණයි නිවැරදි. එක්කේ සමජාත වර්ණ දේහ යුගලේ වර්ණ දේහ ප්‍රතිවෘත ද්‍රව්‍ය වලට මුහුණලා තියෙන්නේ ඌනනේ. ඌනනේ එකේ වියෝග කලාව 1. අනුනනේ සඳහා නිවැරදි වෙන්නේ C පමණයි. බලන්න එන්සයිම් පිළිබඳ ප්‍රශ්නයක් දීලා තියෙනවා අංක 7. එන්සයිම් පිළිබඳ නිවැරදි ප්‍රකාශයයි යහන්නේ. එන්සයිම් අණුවේ ඇති සෑම අමයිනෝ අම්ලයක්ම මෙන්න වරදින තැන. සෑම අමයිනෝ අම්ලයක්ම සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා ගැනීමට දායක වෙන්නේ නැහැ. සමහර නැත්නම් අමයිනෝ අම්ල කීපයක්. අමයිනෝ අම්ල කීපයක් තමයි සක්‍රිය ස්ථානයේ හැඩය පවත්වා ගන්න හේතු වෙන්නේ. යාමක අණු එන්සයිම් වල යාමක ස්ථාන වලට සහසංයුජ ලෙස බැඳේ. යාමක අණු යාමක ස්ථාන වලට සහසංයුජ බන්ධන වලින් නෙමෙයි බැඳෙන්නේ. සමහර සහසාධක එන්සයිම් වලට ස්ථිර ලෙස බැඳේ. සහසාධක ස්ථිර ලෙස හෝ ලිහිල්ව බැඳෙනවා. සමහර සහසාධක ස්ථිර ලෙස බැඳේ කියන එක බාර ගන්න පුළුවන්. පිළිතුර විදිහට බාර ගන්න පුළුවන්. සමහර සහසාධක ස්ථිර ලෙස බැඳේ කියන එක බාර ගන්න. හරි. උපස්තර සාන්ද්‍රණය වැඩි වෙන තරමට එන්සයිම් එක ප්‍රතික්‍රියාවේ වේගයද වැඩි වේ. උපස්තර සාන්ද්‍රණය වැඩි වෙද්දී එන්න මේ විදිහට මෙයා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා තමයි. හැබැයි යම් අවස්ථාවකදී එන්සයිම නියත වෙන නිසා සීමාකාරී වෙන නිසා තවදුරටත් වැඩි වෙන්නේ නැහැ. සීමාකාරී වෙනවා. නියත වේගයකින් ගමන් කරනවා.
ඒ නිසා 4 වැරදි. වැඩි වෙන තරමට වැඩි වෙන්නේ නැහැ. තරංගකාරී නොවන නිෂේධක එන්සයිමේ සක්‍රිය ස්ථානයට බැඳේ. තරංගකාරී නොවන සක්‍රිය ස්ථානයට නෙමෙයි බැඳෙන්නේ. සක්‍රිය ස්ථානයේ නොවන ස්ථානයට බැඳෙන්නේ. පිළිතුර අංක 3. 8 වෙනි ප්‍රශ්නයට එන්න ප්‍රභා සංශ්ලේෂණය ගැනයි තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැනයි අහලා තියෙන්නේ. ප්‍රභා පද්ධතිය පිළිබඳව පහත ප්‍රකාශ අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රභා පද්ධතිය ගැන. ආලෝකයේ ප්‍රෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 ඉලෙක්ට්‍රෝන උද්දීපනය වේ. ආලෝකයේ ප්‍රෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 ඉලෙක්ට්‍රෝන උද්දීපනය වේ. ඒක හරි. ආලෝකයේ තියෙන ශක්ති පැටක් නැත්නම් ක්වොන්ටම් පැකට් අපි කියන ප්‍රෝටෝන වර්ණක වල ගැටුනම ප්‍රභා පද්ධති 1 තියෙන සහ ප්‍රභා පද්ධති 2 තියෙන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙනවා. නිවැරදි. මේ පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 1ම. නිවැරදි. බලන්න දෙවෙනි ප්‍රකාශය ප්‍රභා පද්ධති 2හි අධිශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති 1හි ඇති ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් මගින් ප්‍රතිග්‍රහණය කරයි. එතන ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රභා පද්ධතියේ තියෙන උද්දීපන ඉලෙක්ට්‍රෝන ඒ ප්‍රභා පද්ධතියේම ප්‍රභා පද්ධතියේම තියෙන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලබා ගන්න. ප්‍රභා පද්ධතියේ එකේ උද්දීපන ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ප්‍රතිග්‍රාහක මගින් ලබා ගන්න යාගෙම. ඉතින් මෙතන කියලා තියෙන්නේ මේ ප්‍රභා පද්ධතිය එකෙහි අධිශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධතිය දෙකේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලබා ගන්නවා කියන එක. ඒක වැරදි ප්‍රකාශය. ප්‍රභා පද්ධති දෙකෙහි ඇති උද්දීපන ඉලෙක්ට්‍රෝන NADP+ ඔක්සිහරණය කරයි. ප්‍රභා පද්ධති දෙකේ නෙමෙයි ප්‍රභා පද්ධති එකේ. දෙකේ නෙමෙයි එකේ. ජල බිඳ හෙලීම නිසා නිදහස් වන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වූ ප්‍රභා පද්ධති 1 උදාසීන කරයි. ප්‍රභා පද්ධති 1 නෙමෙයි ප්‍රභා පද්ධති 2. ප්‍රභා පද්ධති 2යි උදාසීන කරයි. මේ සඳහා හේතු වෙන්නේ ප්‍රභා පද්ධති 1. ක්ලෝරොෆිල් A අණුවක් සහ ක්ලෝරොෆිල් B අණුවක්. ක්ලෝරොෆිල් B අණුවක් නෙමෙයි ක්ලෝරොෆිල් A අණු දෙකක්ම තියෙනවා. ක්ලෝරොෆිල් A අණු දෙකක්. සාහිත්‍ය සංවිධානයේ ප්‍රෝටීන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයකද ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ තියෙන ක්ලෝරොෆිල් A අණු දෙකක් තියෙනවා. පිළිතුර අංක 1. 9 බලන්න ජීවීන් වර්ගීකරණය කිරීමේදී වෛරස් කිසිම රාජධානියකට ඇතුළත් කර නොමැත්තේ ඒවයි තියෙන කුමන ලක්ෂණ නිසාද කියලා අහනවා. නිරීක්ෂණය කළ හැකි ඉලෙක්ට්‍රෝන යුක්තයෙන් භාවිතයෙන් පමණක් බැවින්. ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රණයක් නොදරන බැවින්. ධාරක සෛල තුළදී පමණක් පරිවෘත්තීය ක්‍රියා කරන බැවින්. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA දරන බැවින්. සෛලීය සංවිධානයක් නොදක්වන බැවින්. කිසිම රාජධානියකට ඇතුළත් නොවෙන්න හේතුව එයාගේ සෛල සංවිධානයක් නොමැති බැවින්. මෙතන පැහැදිලිව කියනවා කිසිම රාජධානියකට වෛරස් ඇතුළත් නොවෙන්න හේතුව. සෛල සංවිධානයක් නැහැ. ඒක එයා කිසිම රාජධානියකට ඇතුළත් වෙන්නේ. අහන ඊළඟ ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නය. ඒක පටන් ගන්නේ ද්විලිංගික ජම්මාණු ශාකයක් කියලා. පය ප්‍රශ්නේ මුල දකිද්දිම මතක් වෙන්න ඕනි ද්විලිංගික ජම්මාණු ශාකයක් තියෙන කාගේද කියලා. අපිට හම්බ වෙන ද්විලිංගික ජම්මාණු ශාකය වෙන්නේ නෙප්ලොපිස් වල තියෙන ජම්මාණු ශාකය. මතක ඇති හෘදයාකාර තලස. එයා තමයි හම්බ වෙන එකම ද්විලිංගික ජම්මාණු ශාකය. ඉතින් මේ ප්‍රශ්නේ දැක්ක ගමන් නෙප්ලොපිස් මතක් වෙන්න ඕන. ඊටර ටිකක් කියවලා බලන්න. ප්‍රමුඛ ජම්මාණු ශාක ප්‍රමුඛ බීජාණු ශාකයක්. හරි නෙප්ලොපිස් වල බීජාණු ශාකය ප්‍රමුඛයි. සම බීජාණුක භෞමික ශාකයක් අයත් වන වංශය මොකක්ද කියලා අහනවා. මේ ප්‍රමුඛ බීජාණු ශාකය සහ සම බීජාණුකයි. අයිති වෙන්නේ නෙප්ලොපිස් ටෙරෝෆයිටා. පිළිතුර අංක 3. ඒකලිංග සතුන් අයිති වෙන කුමන වංශයටද වංශවලටද කියලා අහනවා. නෙමටෝඩා. මේක නැහිම් පිටින්ම ඉගෙනගෙන තියෙනවා. ඒකලිංගිකයි නෙමටෝඩාවන් පිරිමි සත්තු ගැහැණු සත්තු ඉන්නවා. පිරිමි සතා කුඩයි ගැහැණු සතා විශාලයි. ඒකේ තරම් ගැටලුවක් නැහැ. ආත්‍රපෝඩාවන් වෙමුත් ඒකලිංගිකයි. ඒක පැහැදිලිවම ඉගෙන ගත්තා. පිරිමි සතුන් සහ ගැහැණු සතුන් පවතිනවා කියලා. ප්ලැටිහෙල්මින්තස් මෙයා ගැටලුවක් නැහැ ඉවත් කරන්න පුළුවන්. ද්විලිංගිකයි. ඒ වගේම එයා පරසංසේචනය කරනවා. එකයි නොඩමේටා මෙයා රෙකෙල්ලේ ඍජුවේ ඉගෙන ගන්න ඒකලිංගිකයි කියලා. හැබැයි එකිනෙකට මෙයාගේ වෙන් වූ ලිංග පවතිනවා. වෙන් වූ ලිංග පවතිනවා. ඒ කියන්නේ මෙයා ඒකලිංගිකයි. කැම්බල් බයොලොජි එකෙන් බලන්න පැහැදිලිව තියෙනවා.
මේ කයිනොඩෝමීටර් කියලා කියන්නේ ඒකලිංගිකයි. ඉතින් අපිට ගන්න පුළුවන් කයිනොඩෝමීටර් ඒකලිංගිකයි. පිළිතුර විදිහට ගන්න පුළුවන් ABD. ABD කියන්නේ උත්තරය අංක 5. උත්තරය අංක 5. ඒකලිංග සතුන් ඉන්න කාගෙද කියලා යහන්නේ. නෙමටෝඩා ඒකලිංගිකයි. ආත්‍රපෝඩා ඒකලිංගිකයි. පැති හෙල්මෙත්තස් ගත්තම ද්විලිංගිකයි. යා ද්විලිංගිකයි පරසංසේචනය කරනවා. එකයි නොඩෝමීටර් ගත්තම ඒකලිංගිකයි. තව ඇනලීඩා වගේ අපිට ගැරවිල්ලන් හම්බ වෙනවා ද්විලිංගික අවස්ථාවක්. 12 වෙනි ප්‍රශ්නෙට එන්න. 12 වෙනි ප්‍රශ්නේ. දේව වර්ග කීපයක් දීලා තියෙනවා. ඒ වගේ ලක්ෂණ මොනවද කියලා අහන්නේ. ඒ දෘඪ දේව වලට මෙතනින් අදාළ වන ලක්ෂණයේ විදිහට අපිට ගන්න පුළුවන් ආවෘත බීජක ශාකවල පවතී කියන එක. දෘಢ දේව නම් ආවෘත බීජක ශාකවල පවතිනවා S. මෘදු දේව වල සෛලම වාහී පවතින්නේ නැහැ. ඒ නිසා ගන්න පුළුවන් R. අරටුව දිලීර වලින් ආරක්ෂාව සපයනවා. ඔව්. P ගන්න පුළුවන්. ඊට අමතරව අරටුවට ගන්න පුළුවන් ලවණ පරිවහනය නොකරයි කියලා. Q. ලවණ පරිවහනය නොකරයි. මෘදු දේව දෘঢ় දේව කිව්වම එතන වෙනස් වෙන කරුණ. මෘදු දේව එයාගේ සෛලම වාහිනී නෑ. වාහිනී ඒකක නෑ. ඉතින් සෛලම වාහිනී නෑ. හැබැයි දෘঢ় දේව වල සෛලම වාහිනී ඒකක පවතිනවා. වාහිනී පවතිනවා. ආවෘත බීජක ශාකවල තමයි පවතින්නේ. මෘදු දේව පවතින්නේ විවෘත බීජක ශාකවල. අරටුවේ එළියේ අතර වෙනස තියෙන්නේ. අරටුව තව දුරටත් ජලයේ කණිජ පරිවහනය නොකරන ද්විතීක සෛලම. එළිය තව දුරටත් ජලයේ කණිජ පරිවහනය කරන ද්විතීක සෛලම. මේ අනුව නිවැරදි පිළිතුර තෝරගන්න. A වලට එන්නේ S, B වලට R, C වලට P හෝ Q. පිළිතුර අපිට ගන්න පුළුවන් අංක 3. පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 3. පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 3. ශාකයක පොත්තේ දැකිය හැකි පටක කීපයක් දීලා තියෙනවා. මොනවද කියලා යහන්නේ ශාක පොත්තේ දැක ගන්න පුළුවන් පටක. ශාක පොත්තක් කියලා අපි අර්ථ දක්වන්නේ සනාල කැම්බීමට පිටතින් පවතින පටක. සනාල කැම්බීමට පිටතින් පවතින පටක. සාවද්දී පොත්ත කියලා කියන්නේ වල්කය. මෙතන අහන්නේ ශාක පොත්ත. පොත්ත කියලා කියන්නේ සනාල පටකයට පිටතින් පවතින පටක සියල්ල. සනාල පටකයට පිටතින් පවතිනවා ප්‍රාථමික ප්ලෝයම, ද්විතීක ප්ලෝයම, වල්ක කැම්බීම. මෙතන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 4. අනිකුත් පිළිතුරු සියල්ලේ ලේසියෙන් ඉවත් කරලා දාන්න පුළුවන්. මේවා මේ සෛල වඩම් වෙලා තියෙනවා. සෛලම තියෙන්නේ සනාල කැම්බීමට ඇතුළත. මේ සියල්ල ඉවත් වෙනවා. සෛලම මේ පවතිනවා. මේ සියල්ල ඉවත් වෙනවා. සනාල කැම්බීමට පිටතින් පවතින පටක. සනාල කැම්බීමට පිටතුනේ ප්‍රාථමික ප්ලෝයම තියෙන්නේ. ද්විතීක ප්ලෝයම තියෙන්නේ. වල්ක කැම්බීම තියෙන්නේ. පොත්කටයි තියෙනවා. පැහැදිලිව පොත්තට අයිති වෙන දේවල් මොනවාද? ද්විතීක ප්ලෝයම සහ පරිචරණ. ද්විතීක ප්ලෝයම සහ පරිචරණ. 14. බොහෝ ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල සිට ප්ලෝයම තුළට සීනි පරිවහනය කරන්න. බොහෝ ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල සිට ප්ලෝයමයට සීනි පරිවහනය කරන්නේ. ප්ලෝයමේ බැරි කිරීම ගැන යහන්. සමහර ශාක විශේෂවල සිම්ප්ලාස්ටිය හරහා ඇතුළත් කිරීමක් තියෙනවා. හැබැයි බොහෝ ශාකවල සිද්ධ වෙන්නේ සක්‍රීය පරිවහනය මගින්. සක්‍රීය පරිවහනය මගින් බොහෝ ශාකවල සිද්ධ වෙනවා. පිළිතුර කෙලින්ම අංක 5. 15 සහයෝගිතාව දක්වන්නේ පහත කුමන ශාකයේද කියලා අහනවා. කෙලින්ම පිළිතුර පි ශාකීයෝකි. ප්‍රභාසංශ්ලේෂී නොවන ජම්මාණු ශාකයක් සහ ජාය ජම්මාණු ශාකයක්. ප්‍රභාසංශ්ලේෂණ නොවන පුංජම්මාණු ශාකයක්. පුංජම්මාණු ශාකය ප්‍රභාසංශ්ලේෂී නොවන ජාය ජම්මාණු ශාකය ප්‍රභාසංශ්ලේෂී. ප්‍රභාසංශ්ලේෂක ජාය ජම්මාණු ශාකයක් සහ ප්‍රභාසංශ්ලේෂී නොවන පුංජම්මාණු ශාකයක් තියෙන්නේ සෙලජිනෙල්ලා වල. පිළිතුර අංක 2. ශාක වර්ධක ද්‍රව්‍ය බීජ පැලවල ත්‍රිත්‍ර ප්‍රතිචාර දිරගන්වන්නේ
මොන වර්ධක ද්‍රව්‍යයෙන්ද කියලා අහනවා. එතිලීන් වලින්. පළ වර්ධනය උත්තේජනය කරන්නේ ගිබර්ලින් වලින්. ඉතින් පිළිතුරට අපිට කෙලින්ම යන්න පුළුවන්. එතිලීන් සහ ගිබර්ලින්. මතක ඇති පන්තිවල කියලා දුන්න විදිහ ශාක මේ පළවල විකසනය ඔක්සින්. පළවල වර්ධනය ගිබර්ලින්. පළ ඉදීම එතිලීන්. මේවා එකිනෙක වෙන වෙනම හඳුන්වලා දුන්නා. 18 බලන්න මානව කේටි පිළිබඳ පහ සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා අහනවා. කේටි ගැනයි අහන්නේ. එය පිෂ්ඨය කුඩා පොලිසැකරයිඩ් බවට ජීර්ණය කරයි. හරි නිවැරදි. පිෂ්ඨය කුඩා පොලිසැකරයිඩ් සහ මෙයා පත් කරනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ්. උදාහරණ ගත්තාම මෝල්ටෝස් වගේ ඩයිසැකරයිඩ් බවට පත් කරනවා. කුඩා පොලිසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් බවට පත් කරනවා. නිවැරදි. එහි ඇති එන්සයිම මෙන්න වර්ධින තැන. දද්දිරායම වළක්වන්නේ. එන්සයිම නෙමෙයි දද්දිරායම වළක්වන්නේ ස්වාරක්ෂක. ස්වාරක්ෂක. ස්වාරක්ෂකයි දද්දිරායම වළක්වන්නේ. ඒ නිසා වැරදි. B වැරදි. C එහි ඇති ශ්ලේෂ්මලය මුඛය පිරිසුදු කිරීමට උපකාර වේ. හරි. පිළිතුර A සහ C. A සහ C කියලා කියන්නේ. පිළිතුර අංක 3. 19 බලන්න කිසියම් පුද්ගලයෙකුගේ අග්න්‍යාසය පිළිකාවක් නිසා ඉවත් කළා. අග්න්‍යාසයක් නැහැ පුද්ගලයාට. ඒ කියන්නේ අග්න්‍යාසයක් නොමැති පුද්ගලයෙක්. ඉවත් කළේ නම් වඩාත්ම බලපෑමක් ඇති වෙන්න පුළුවන් මොන ජීන්ය සඳහාද කියලා අහනවා. ඒක කියන්නේ අග්න්‍යාසය නෑ. අග්න්‍යාසයෙන් නිපදවන එන්සයිම වලින් සිදුවන කාර්යය සිදු වෙන්නේ නැහැ කියන එකයි. අග්න්‍යාසයේ එන්සයිම බලපාන සංඝටකයක් නොවිය යුතුයි. නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් වලට බලපාන ආන්ත්‍රික එන්සයිම නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, පොස්පටේස් වගේ එන්සයිම. මෙයාට ගැටලුවක් නැහැ. අන්ත්‍රය තිබ්බම එයාව ජීර්ණය වෙනවා. ඩයිසැකරයිඩ්. ආන්ත්‍රික එන්සයිම වලින් ජීර්ණය වෙනවා. ඩයිසැකරයිඩේස් වලින්. කුඩා පෙප්ටයිඩ්. කුඩා පෙප්ටයිඩ් සඳහා ප්‍රෝටියෝලිටික එන්සයිම දායක වෙනවා අන්ත්‍රයේ පවතින. ට්‍රයිග්ලිසරයිඩ් වලට මෙන්න මෙතන පොඩි වැදගත්කමක් තියෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් වලට අදාළ වෙනවා ආන්ත්‍රික ලයිපේස්. ඒ නිසා යත් ගැටලුවක් නැහැ. හැබැයි නියුක්ලියික් අම්ල වලට අග්න්‍යාසයේ පවතින අග්න්‍යාසයක නියුක්ලියස් වැදගත් වෙනවා. එයා තමයි අග්න්‍යාසික නියුක්ලියස් එන්සයිම තමයි නියුක්ලියික් අම්ල ජීර්ණය සඳහා හේතුවක් වෙන්නේ. ඒ නිසා පිළිතුර අංක 1. පිළිතුර අංක 1. විස බලන්න මානව හෘදය පිළිබඳව නිවැරදි ප්‍රකාශ මොනවද කියලා ඉහන. එස්සේ ගැටය පිහිටන්නේ වම් කර්ණිකාවේ මයෝකාඩියම් තුලද? වම් කර්ණිකාව නෙමෙයි දකුණු කර්ණිකාව. පූර්ණ හෘද විස්තරයේදී කෝසිකා තුලට රුධිරය අක්‍රියව ගලා ඒ. මතක ඇති වෙයි නිතර නිතර කියලා දුන්න කරුණක්. පූර්ණ හෘද විස්තරය සිද්ධ වෙද්දී රුධිරය පිරීගෙන එනවා කර්ණිකාව වලට. මේ රුධිරය පිරීම නිසා කර්ණිකා වල පීඩනය වැඩි වෙනවා කෝෂිකාවල පීඩනයට වඩා. ඒ නිසා ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට විවෘත වෙනවා. අක්‍රීයව රුධිරයෙන් කොටසක් කෝෂිකාවලට ගලාගෙන යනවා. නිවැරදි. නිවැරදි. කර්ණික ආකුංචය තප්පර දශම 3යි. වැරදි. තප්පර දශම 1යි. හෘද ස්පන්දනයේ රිද්මය ඇති කරනු ලබන්නේ AV ගැටය නෙමෙයි SA ගැටය. AV ගැටයේ විද්‍යුත් ආවේග හෘද අග්‍රය දෙසට සංකෝචන තරංග පැතිරීම ක්‍රියාරම්භ කරයි. සංකෝචන තරංග ඇති වෙන්නේ හෘද අග්‍රයේ සිට ඉහළට. හෘද අග්‍රයේ සිට ඉහළට. හෘද අග්‍රයේ සිට ඉහළට එයි. පිළිතුර අංක 2. 21 බලන්න. මානව පෙනහැලි පිළිබඳ පහත් ප්‍රකාශ අතරින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා අහනවා. එකෙක් පෙනහැල්ල බාහිර අන්තරංග ප්ලූරාව. අන්න වර්ධින තැන. බාහිර අන්තරංග ප්ලූරාව නෙමෙයි අභ්‍යන්තර. අභ්‍යන්තර පාර්ශ්වික ප්ලූරාව නෙමෙයි බාහිර පාර්ශ්වික ප්ලූරාව. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා මදක් කුඩාය. නිවැරදි. වම් පෙනහැල්ල ඉඩ දෙනවා හෘදයට. ඒ නිසා යා කුඩයි. හෘදයට ඉඩ දෙනවා. ඒ නිසා යා කුඩයි. නිවැරදි පිළිතුර අංක 2. දකුණු පෙනහැල්ලේ කණ්ඩිකා දෙකකින් සමන්විත වේ. දකුණු පෙනහැල්ල කණ්ඩිකා දෙකක් නෙමෙයි කණ්ඩිකා 3ක් තියෙනවා. වම් පෙනහැල්ල කණ්ඩිකා 2යි දකුණු පෙනහැල්ල කණ්ඩිකා 3යි.
වැරදි. ගර්ත තුළ ශ්ලේෂ්මලය මගින් ආශ්වාස වාතය ඇති දුවිලි රඳවා ගනී. ගර්ත තුළ තියෙන ශ්ලේෂ්මලය නෙමෙයි. ගර්ත තුළ තියෙන ශ්ලේෂ්මලය නෙමෙයි. ශාකනිය වූ ශ්වාස නාලිකා සහ ශ්වාස නාලිය තමයි පවතින්නේ. ශ්ලේෂ්මලය එයා තමයි ආශ්වාස වාතයේ තියෙන දුවිලි සහ අංශුන් රඳවා ගන්න. ගර්තවල අපිච්චිතේ ඇති පක්ෂම. ගර්තවල අපිච්චිතේ පක්ෂම පවතින්නේ නැහැ. පිළිතුරු අංක 2. 22 බලන්න මානව වෘක්කාණුවේ ව්‍යුහමය කොටස් කීපයක් දීලා තියෙනවා. මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය කීපයක් දීලා තියෙනවා. නිවැරදි දෙන්නේ මොකක්ද කියලා ඉහා. මෙතන